ලාස් ස්ටෝරි 2018 නිකුත් වුණු කතා තුනකින් එකතු වුණු මූවී එකක්. ඒකේ පළවෙනි කතාව නරඹුවේ නැත්තම් ඔයා මේ ලින්ක් එක හරහා ගිහිල්ලා පළවෙනි කතාව නරඹලා එන්න. ඒ වගේම channel එක subscribe කරන්න. ඔන්න ඉතින් අපි දැන් කතාවේ දෙවෙනි කොටස යමු. පටන් ගන්නකොටම පෙන්නන්නේ අජිත් සහ සුදා දෙන්නා එකතු වෙලා ඇඳ උඩ සුපුරි කැච් එකක් අල්ලන ගම. මේ කැච් එක ගොඩක් වෙලා අල්ලලා ඉවර වෙලා අජිත් නාන්නේවා පෙන්නනවා. ඔය අතරේ කැච් එක අල්ලන්න උදව් වුණ සුදා ඇඳුම් අඳින ගම. ඊට පස්සේ පෙන්නනවා නාලා ඉවර වෙලා අජිත් සුදාට කියනවා තුවාය අරන් එන්න කියලා. තුවාය අරන් ආපු සුදාට අජිත් නාන්න කතා කරනවා. සද්දයක් නැතුවම සුදා එතනින් ගිහිල්ලා ගෙදර වැඩ කරනවා. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති මේ ගෙදර වැඩ කරන කෙල්ල අජිත්ගේ කවුද? ඒ වගේම වයසද කියලා ඇති. ඇත්තටම මේ සුදා කියන්නේ ගෙදර වැඩ කරන කෙල්ල. මේ ගෙදර වැඩ කරනවාට අමතරව අජිත්ගේ හැම ආසාවක්ම ඉෂ්ට කරනවා. ඒ වගේම අජිත්ව සතුටු කරනවා. මේ හැම දෙයක්ම සුදා කරන්නේ අජිත්ට තියෙන ආදරය නිසා. අජිත්ගේ අම්මයි තාත්තයි සුදාව ලේලි කරගන්න කැමති වේද? ඒ වගේම තමන්ගේ පුතාව මේ වැඩකාර කෙල්ලට බන්දරාලා දෙයිද? ඔය අතරේ පෙන්නනවා අජිත් තමන්ගේ අම්මයි තාත්තයි නගරේ තියෙන තමන්ගේ ගෙදරට එක්කන් එනවා. ඔන්න ඔතනදී තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉස්සර වගේම අජිත්ටයි සුදාටයි ඇඳුර කච්චල්ලන්න බැරි වෙනවා. ඒ වගේම සුදාට අජිත් එක්ක කතා කරන්නත් බැරි වෙනවා වෙනදා වගේ. ඒ වගේම සුදාගේ ජීවිතේ ගෙවිලා යන්නේ හැමදාම ගෙදර වැඩ කරනවා. එක වගේම සුදාගේ හිතේ ඇත්තේ අජිත්ගේ අම්මයි තාත්තයි Tamanට කැමති වෙයිද අජිත්ව බඳින්න කියලා. ඔය අතරේ ඉන්න ගමන් පෙන්නනවා සුදාගේ හිතේ මේ අහිංසක බලාපොරොත්තු තියාගෙන සුපුරුදු විදියට වෙනදා වගේම වැඩ කරනවා. සුදා දන්නේ ද සුදාගේ හිතේ තියෙන හීන ඔක්කොම බිඳලා යන දවස කියලා. ඔය අතරේ පෙන්නනවා අජිත්ගේ ගෙදරට කට්ටියක් එනවා. ඒක දැකපු සුදාට අවුල් යනවා. කෙල්ලෙක් එක්ක දෙන්නෙක් ඇවිල්ලා. ඒ නිසා සුදා හොරෙන් ආගෙන ඉන්නවා. හොරෙන් ආගෙන ඉන්නකොට සුදාට දැනගන්න හම්බෙනවා අජිත්ව බලන්න මනමාලියක් ඇවිල්ලා කියලා. සුදාගේ හිතේ තිබෙන එකින් එක බිඳලා යනවා. මේ හැම දුකක්ම හිතේ දරාගෙන මේ හැම දෙයක්ම හොරෙන් ආගෙන ඉන්නවා. ඊට පස්සේ සුදාට කියනවා තේ අරගෙන බිස්කට් අරගෙන ඇවිල්ලා ඉන්න අයට සංග්‍රහ කරන්න එන්නේ කියලා අජිත්ගේ අම්මා කියනවා. ඔය අතරේ පෙන්නවා අජිත්ගේ අම්මයි තාත්තයි අපර්ණගේ අම්මලත් එක්ක කතා කර ඉන්නකොට අජිත් කියනවා අපර්ණට ගේ පෙන්නලා එන්නම් කියලා. උතනින් කට් කරලා එකපාරටම පෙන්නනවා තේ හදලා ඉවර වුණ සුදාට තේ අරන් එන්න බැරි වෙනවා. මොකද කියනවනම් ඒ දුකට අත වෙවුලන නිසා. කොහොම හරි සුදා තේ අරන් යනවා. ඊට පස්සේ අජිත්ගේ අම්මටයි තාත්තටයි තේ දෙනවා. ඊට පස්සේ අජිත්ගේ අම්මයි තාත්තයි කියනවා අජිත්ට ගිහලා දෙන්න කියලා තේ. කොහොම හරි අජිත්ට තේ දෙන්න යනකොට සුදා එකපාරටම දකින්නවා අපර්ණා එක්ක අජිත් කතා කර ඉන්නවා. සුදාට දුක තවත් වැඩි වෙනවා. ආදරය කරපු අජිත් තමන් එක්ක කැච්චල්ලපු තැන අපර්ණත් එක්ක ඉන්න නිසා. ඒ තියන් දුක දරාගෙන කොහොම හරි අජිත්ටයි අපර්ණටයි තේක ගිහිල්ලා දෙනවා. අජිත් කිසිම දෙයක් දන්නේ වගේ මේ බලන් ඉන්නවා. ඒක සුදාගේ හිතට තවත් දුක වැඩි වෙනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා අජිත් බලන්න ආපු අජිත්ව බලන්න ආපු අපර්ණයි අපර්ණගේ අම්මයි තාත්තයි ගෙදරින් යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා අජිත්ගේ අම්මා කුස්සියට ඇවිල්ලා කියනවා සුදා අපේ අජිත් බඳින්න යන්නේ. ඒක නිසා ඔයා රස කැවිලි ටිකක් ගෙදර අරන් යන්න කියලා. ඒ වගේම රස කැවිලි අරන් ගන්න සුදා හරිම දුකින් රස කැවිලි වල රස බලනවා කෑල්ලකුත් කනවා. ඔය අතරේ සුදාට ඇත්තටම අජිත් ගැන ආදරයක් තිබිලා තියෙනවා වුණාට අජිත්ට සුදා ගැන ආදරයක් තිබිලා නැහැ. සුදා තමයි අජිත්ට හැම දෙයක්ම දීලා ඒ වගේම අජිත් සුදාගේ මුළු ලෝකෙම කරගෙන තියෙන්නේ. සුදා මේ හැම දුකක්ම
හිතේ තියාගෙන ගෙදරින් එළියට යනවා පෙන්නනවා. ඒ වගේම ගේ ඉස්සරහට වෙලා කල්පනා කර කර ඉන්නකොට මේ කතාව මෙතනින් ඉවර වෙනවා. මුළු හිතින්ම ආදරය කරත් අනිත් කෙනා ඔයාට ආදරය කරනවාද අන්තිමින්ම ඔයාට තියෙන හැම දෙයක්ම අරගෙන ඔයාට ඔයාවත් නැති කරලා වෙන කෙනෙක් ළඟට යයි. ඒ වගේම ආදරේ නාමෙන් හැම දෙයක් දෙන්න ඉස්සෙල්ලා ඔයාලා හිතන්න පුරුදු වෙන්න. ඒ වගේම හිතට වාල් නොවි මොලේට ඉඩ දෙන්න. මෙම කතාවෙන් ගන්න තියෙන දේ ඒක තමයි. ඒ වගේම අපි නැවතත් ලාස්ට් ස්ටෝරි 2018 නිකුත් වුණ කතා මාලාවේ දෙවෙනි කොටස ඉවරයි. ඒ වගේම තුන්වෙනි කොටසත් එක්ක එකතු වෙමු. ඒ වගේම එතකම් මූවි මැරතන් සමග රැඳී සිටින්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපි ආයෙත් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.